පහෙන් පටන් අරන් දෙක ගාන එකතු වීගෙන යන සමාන්තර ශ්‍රේණිය A සමානයි 5යි D සමානයි 2යි. මේකේ පද 6ක එකතුව හොයන්න ඕන නම් මෙහෙමනේ එන්නේ. පළවෙනි පදයයි අන්තිම පදයේ එකතුව 20යි. දෙවෙනි පදයයි මෙන්න මේ පදයේ එකතුව එන්නේ 20යි. මෙන්න මේ එකතුව එන්නේ 20යි. ඒ කියන්නේ පළවෙනි පදයයි අන්තිම පදයයි එකතු කරාම එන එකතුව කී පාරක් තියෙනවද? 1යි 2යි 3යි. පද 6ක් තියෙන ඉඳලා සෙට් 3 එකතුව එන්නේ 60යි. ඒකනේ කියන්නේ පළවෙනි පදයයි අන්තිම පදයයි එකතු කරලා ඒ වගේ සෙට් කීයක් තියෙනවද? පද 6යි නම් 3යි තියෙන. ඒක 3ෙන් වැඩි කරාට පස්සේ පදවල එකතු වෙනවා. දැන් මේ ටික එකතු කරොත් එන්නේ 60. ඒ තියරිනේ පාවිච්චි කරේ මේකට අනිවාර්යෙන් පළවෙනි පදයයි සලකන අන්තිම පදයයි ඕනේ. ඒ සලකන අන්තිම පදය දන්නේ නැත්නම් ඒක n වෙනි පදයේ හොයන සූත්‍රයෙන් හදන්න ඕනේ. දැන් මෙතන l වෙනුවට මේ a ධන l වෙනුවට මේ සූත්‍රයේ එහෙමම දැම්මොත් එහෙම a ධන n ඍණ 1යි d වෙනවනේ. එතකොට මේක ලියන්නේ sn සමානයි n බෙදීම 2යි. මෙන්න මේ දෙන්න සෙට් වුණාම 2යි a ධන n ඍණ 1යි d. මේකට අර වරහන් දෙකක් තියෙන ඉඳලා එළියකට සංකල වරහන්. මේක තමයි ඊළඟ සූත්‍රය.